මම සර් වෙන උපන්දිනේ මෙහාට දාගත්තයි කියමුකෝ. ඒ අහක් කියලා. රයිට්. මම උඹට පණිවිඩයක් දුන්නාම උඹ පල්ලෙහා තට්ටුවේ දෙවෙනි තට්ටුවට ගිහිල්ලා උඹ මේ කේක් එක කපන්න ඕනේ. හැබැයි කේක් එක කපන වැඩේට උඹ මේ තට්ටුවේ ඉන්න සියලුම දෙනා එකගෙන යන්න ඕනේ. ගිහිල්ලා කේක් කපලා හැපි බර්ත්ඩේ කියලා ඒ සීන් එක දාන්න ඕනේ. ඒ කියන්නේ මම මටම කපා ගන්නවා. උඹටම කපා ගන්න. මේක නිකන් උඹට බංකෝ ඔෆිස් එකේ කට්ටියට උඹේ උපන්දිනේ අමතක වෙලා. ඉතින් උඹට ඒකට දුක හිතිලා උඹම කේක් එකක් ගෙනල්ලා උඹම කැන්ඩල්ස් ගාලා උඹම කපා ගන්නවා. හරි? හැබැයි ඒ කපන වැඩේට මේ තට්ටුවේ ඉන්න සියලු දෙනා දෙවෙනි තට්ටුවට අරගෙන යන්න ඕනේ. පුළුවන්ද? පුළුවන්ද? ඊට පස්සේ දැන් ඔබ හැපි බර්ත්ඩේ ටු යූ සින්දුව කියලා කේක් එක චුට්ට කට්ටියට කවලා ඒගොල්ලොත් එක්ක කතා කර ඉඳලා එහෙම හොඳට ටයිම් ගන්න ඕනේ. උඩ තට්ටුවේ දැන් මේ මම ඉන්න තට්ටුවේ කට්ටිය ගහමරා ගත්තත් වෙඩි තියාගත්තත් මොන මගුල වුණත් කිසි කෙනෙක්ගේ අවධානය මේ පැත්තට එන්න බෑ. මොන්න ඉතින් වැඩක් නෑනේ මහත්තයෝ ඔය වැඩක් නෑනේ. සරත් ඉතින් සුදු මහත්තයා වගේ මම කියපු දේ විතරක් කරන්න ඕනේ. එහෙම ප්‍රශ්න අහන්න බෑ හොඳ? හරි. මම සල්ලි ටිකක් දෙන්නම්. සල්ලි ටික අරගෙන ගිහිල්ලා මේ ඉස්සරහා කේක් ෂොප් එකෙන් ගන්න කේක් එකක් ගන්න. තව කැන්ඩල්ස් උත් ගන්න. තව මේ ඔෆිස් එකේ ස්ටාෆ් එකේ ඉන්න අයට ඇති වෙන්න ෂෝට් හිට්ස් ටික. එහෙම පොඩ්ඩක් ක්ලාස් කරගන්න. මෙතන 15ක් තියෙනවා. හැබැයි 7-8 10කට වඩා වේදම් කරන්න එපා. හරි? මොකද ඔබට පුළුවන් විදිහට වැඩේ කරන්න එපා. එතකොට මේ ඉතුරු සල්ලි තියාගන්නවා. තියාගන්නවා. හැබැයි මෙහෙමයි. උඩ වෙන කිසි දෙයකට පල්ලෙහාගේ අවධානය එන්න බෑ. පැහැදිලිද? අනේ 33 කෝටියක් දෙයි හාමුදුරුවෝයි. ඒ දෙයි හාමුදුරන්ගේ බිරින්දාවුයි අපේ සර්ව බලා ගන්න ඕනේ. කිරි උතුරනවා වගේ හරියන්න ඕනේ අපේ සර්ට. නැද්ද? හරි. යන්නකොද? හොඳයි. මම වැඩේ කරනවා.